Hi, welcome to our YouTube channel. අද අපි කරන්න ඉන්නේ ගොඩක් කාලෙක ඉඳන් කරන්න හිතාගෙන ඉන්න වීඩියෝ එක. ඒ තමයි Korean food channel එක. මේක විශේෂත්වය තමයි අපි කොරියන් ෆුඩ්ස් එක එක කෑම ජාති ගෙනල්ලා ඒවා කාලා බලලා ඒවා අපේ රසට සෙට් වෙනවද අපිට හරියනවද කියලා බලලා අපි 10න් රේටින් එකක් දෙනවා. ඊට පස්සේ අපි ආසම Korean foods එක මොකක්ද කියලා select කරගන්න. හරි. ඔක්කොටම ඉස්සලා එහෙනම් යන්න දැන් අපි Korean food shop එකට. Let's go. එන්න. Do you want to know? Well, I've been thinking about you. And I think I have to listen. Because the sun is up. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ තලවතුගොඩ Kmart එකට. ඉතින් කොරියන් කෑම බීම, ක්‍රීම් වර්ග, ඇඳුම් පැළඳුම් මේ වගේ හැම කොරියන් ප්‍රොඩක්ට් එකක්ම මෙතන තියෙනවා. ඒ වගේමයි මෙයාලගේ තවත් බ්‍රාන්ච් එකක් අතුරුගිරියෙත් තියෙනවා. අපි මෙතන ලොකේෂන් එක පහලින් දාන්නම්. Telling me this time, baby, baby, now I know. Baby, baby, gotta go. There is so much love to give. Something's telling me it's right. When you came to me, oh, I knew it's you, yeah, boy. The one to show me now and forever. No, you'll never be alone again. All day, oh yeah, all day. Please stay in my arms, boy. The one to show me if we're together. It don't matter if it rains. All day, oh yeah, all day. As long as you're in my arms, boy. It's you and me on this beautiful day. And we're smiling, holding on to your tight. I guess our hearts can align. And it feels so bright. It's like your love has gotten to me. Go and follow your heart. Doesn't matter how far. I can see it now, it's deep in your eyes. No way to define what we feel inside. Baby, baby, now I know. Baby, baby, gotta go. There is so much love to give. Something's telling me it's right. When you came to me, oh, I knew it's you, yeah, boy. The one to show me now and forever. No, you'll never be alone again. All day, oh yeah, all day. Please stay in my arms, boy. The one to show මේ තියෙන්නේ අපි කොරියන් මාර්ට් එකෙන්. කොරියන් මාර්ට් නේද මම කියනවා? කොරියන් මාර්ට් කොරියන් තලවතුගොඩ හන්දියේ තියෙන්නේ. ඒකෙන් ගත්ත ඒකෙන් තමයි ගත්තේ අපි. කොරියන් ප්‍රොඩක්ට්ස් ටික. වැඩිපුරම නම් තියෙන ඩ්‍රින්ක්ස්. ඔව් ඩ්‍රින්ක්ස් කියන්නේ මේ දැන් බොන්න පුළුවන් ඩ්‍රින්ක්ස් තියෙනවා. ඊට පස්සේ හදලා බොන්න තියෙන ඩ්‍රින්ක්ස් තියෙනවා. වැඩිම ඩ්‍රින්ක්ස් ජාති තමයි තියෙන්නේ. කොෆි තියෙනවා, ටී තියෙනවා, තව මොනවද හොට් චොක්ලට්, පොඩි අයට බොන්නේ ගොඩක් ජාති තියෙනවා. අපි මේ ඔක්කොම හදලා බොමු. හදලා බොනවා. මේක ගන්න. හරි. ඒක මොකද්ද? කුකී ක්‍රීම්ද මොකද්ද කියලා තියෙනවා මේ. කුකී ක්‍රීම් එක. ඉතුරු ටික කොරියන් භාෂාවෙන් තියෙන අපිට කියන්න තේරෙන්නේ නැහැ. බලමු කාලා. චොක්ලට් වගේ. කේක් නිසා. බෑනේ නේල්ස් දාගෙන බෑනේ. මේ තියෙන මෙන්න මේක තමයි. ඕකේ වගේ. ඔව් අර ටිකක් ලංකාවේ ඕකේ කියලා තියෙන්නේ. ඒ වගේ. ඒ වගේ ඔබ ඊට වඩා රසයිද? නේ? ඊට වඩා රසයිද? ඔව්. මේ ගොඩක් නම් මේ ඕකේ එක වගේ තමයි. රසයි හැබැයි. හරි. ලකුණු කීයක්ද නේද? 10. දෙන්නකෝ. ඔයා කියන්නේ. මේක ඒ කියන්නේ වැරද්දක් නැහැ ඉතින් රසයි. රසයි හැබැයි මට මේ හරි රසයි. පැන් රස එක්ස්පෙක්ටඩ් නේ මේ ඔව්. චොක්ලට් නේ. 10න් 7ක් දෙනවා. මම 10න් 7. දෙන්නම 10න් 7යි. ඊළඟට ඊළඟට ඔයා පික් කරන්න. අපි මේක බලමු. ඒක zero cookies and cream
සෑන් කුකී කියලන වැලි කුකී කියලා තිය වැලිත් දන්න ඇරි දුකින් කියන්න නම් ස්ට්‍රයිසි නිකුත් කරන්න නේ අපි ස්පයිසි ස්පයිසි දේවල් ඇත්තරම තිබුණ ඒකෙන තිබේ හොට් සෝස් කන්න බෑ අය රාමෙන් තිබුණා රාමෙන් අපි වෙනම වීඩියෝ කරන්නේ රාමෙන් වීඩියෝ එකක් වෙනම කරන්න දැනට මේ අපි නිකන් ස්නැක්ස් කොරියන් ස්නැක්ස් වගේ තමයි ගත්තේ අපි මේක කඩ ඒක බිස්කට් චොක්ලට් බිස්කට් ඕ අර ඕරියෝ වගේ ඔව් අපි බයිබයිකම් පැන්ලස හරි බිස්කට් එකක් ගන්න බැලක් නෑලකුණේ නෑ හොඳ සීරෝ සෑන් කියන සීනය මොකක්ද කියලා මම ගාවා හන පැනසත් වැඩි නෑ එක පොඩි ඩොලර් හක් වගේ තියෙනවා ඔව් ඒක සෝල්ට් සෝල්ට් නෙමෙයි සෑන් සෑන් කියලානේ එවනට රසයි ඒක සුගර් ෆ්‍රී කියලා තියෙනවා සුගර් ෆ්‍රී ආයෙත් සංගීත නැහැ පැන්ලස් අඩු ඒක තමයි අඩු කියන්නේ පැන්ලස් නෑ නෑ වෙනම සුගර් නැත වෙනම හරි ස්වීට් එකක් දාලා මම මේකට 10න් අදක් දෙනවා මම නම් මේක දෙන්නේ 10න් 6 වයි 10න් 6 ඒ කියන්නේ මේ අර වව් එකක් මට ඒක නෑ ඉතින් නිකන් බිස්කට් එකක් එන රසාඩු මම නම් චොක්ලට් කියන්නේ මගේ ඔව් ඒක හරි උතර 10න් 8යි මම 10න් 6යි දැන් අපි ඩ්‍රින්ක් එකක් ගමු ඔයා පික් කරන ඩ්‍රින්ක් එක apple and mango ඒක මම හිතන්නේ apple ගෙඩියක් peach ගෙඩිය නේ පීච් නේ මොකක් හරි එහෙම එකක් අපේ තියෙනවා භාෂාවෙන් හරි ඒක ඉංග්‍රීසි වලින් නෑ ඒක නම් නෑ, I have banana කියලා තියෙනවා banana apple mango එහෙනම් යාළුවනේ අපි බොන්න යන්නේ හොඳට ඒවා පළපුරුද්දක් තියෙන මගේ සාන්ති සුවඳ අඹ සුවඳ තියෙනවා ආටිෆිෂල් රහ තියෙනවා ඔව් අඹ රසක් තියෙනවා මම හිතන්නේ මේකේ නේ අඹ ඇත්තම නන්නේ තියෙන්නේ ආටිෆිෂල් රහ තමයි රස හොඳයි රස මට 10න් 6ක් වගේ දෙන්න කියලා අතට රස වැඩි වගේ පොඩ්ඩක් අපි ඉතින් ටික බොන්න හිමි දාන්න කමෙන්ට් එකකින් දාන්න මේකේ මොන හරි තිබුණද වන්දන්නේ ෂනිකෝ ඊළඟට මොකද පික් කරනවා නේද මේ කරන් කොරියන් එකක් නෙමෙයි දෝ මන්ද ඒක තමයි ඔක්කොම ඉංග්‍රීසි කොරියන් එකක් නෙමෙයි ඉංග්‍රීසියෙන් කොරියන් එකක් නෙමෙයි ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ කොරියන් නෙමෙයිද කොහෙද නෙමෙයි කවන්න කමන්නේ කාලා කොරියන් කඩේ දෙවෙනි ඉන්න කාලවල කාලා වේපස් කියන අර මේ ස්ටික්ස් වගේ නේද ඒක ලංකාවේ තියෙන ස්ටික්ස් කියලා වේපරක් වේපස් එකක් වගේ එකක් ඒ වගේ ත්‍රිකෝණ එකක් කැලලක් ගන්න පොඩ්ඩක් බලන්න දෙකක් තියෙනවා නෑ නෑ කැඩිලා කැඩිලා ත්‍රිකෝණාකාර හැඩයකින් යුක්තයි රසයි හොඳයි කොෆි රසක් එනවා නේද කොෆි රසක් එනවා චොක්ලට් රසකුත් එනවා එමත්තා කියන්නේ කොෆි රසක් ඇත්තටම එනවා හොඳ කොෆි රස මේක චයිනීස් ප්‍රොඩක්ට් එකක් Chinese made in China I like it baba කීයද ලක මන් දෙනවා මට අතක් දෙන්න පුළුවන් මේකට ඒ කියන්නේ ගොඩක් පැනිරහත් නෑ කොෆි රසක් එක්ක නිකන් 아무තු ක්‍රන්ච් එකක් තියෙනවා රසයි මම ආසයි අපි ඊළඟට ස්ට්‍රෝබෙරි ඕරියෝ මේකත් අර කිව්වා වගේ මේ ලොකු බොක්ස් එකේ එනවා ඇතුලේ එළියට තමයි තියෙන්නේ ඒකත් අර වගේම නෑ මේක ඔරිජිනල් ඕරියෝ
ඔරිජිනල් ඔරියෝ හැබැයි මේක ස්ට්‍රෝබෙරි ක්‍රීම් කාලා බලමු ස්ට්‍රෝබෙරි සුවඳ එනවා එහෙම තමයි ගන්න. සුවඳයි බබල් Masa? Oh, dan iya belakang dia. kayak gitu Ada siapa? Bang hatai. Bang hatai kan hatai bisa hatai dan ikan hatai mata. hatai මේකේ Ini caramel bar. සිංහල නම Sinhala අපි දන්නේ ඉංග්‍රීසි නම දන්නේ සිංහල නම සර්ච් කරේ ඉංග්‍රීසි නම caramel දන්නේ. bar එකක් වගේ නේද ෆොටෝ එකේ නම් පේන්නේ caramel bar එකක් peanut cream අකුල නේද? මට ඒක 6ක් දෙන්න මම අකට දෙනම මස් 6ක් දෙනවා. අපි වැඩිපුර මාස උනේ මොකටද? වැඩිපුර මාසනේ මේ චයිනීස් එකට හරි අපි මේ ඩ්‍රින්ක් එක බීලා බලමු ආච්චි විදිහට ඇපල් ෆුඩ් එකක් බිරේ. අර ඇපල් මේක තියෙන මොකක්ද අර කිස් ඇපල් ජූස් එක ඒ වගේ තියෙනවා ඒකම තමයි නික ඒක ස්ප්‍රයිට් කලවම් කරලා වගේ ගතියක් තියෙනවා සරත් තියෙනවා මොකක් හරි ඇල්කොහොල් තියෙනවද නැද්ද මතක් ඇපල් සයිඩර් වියක ඔව් ඒ වගේ රාග්නික පාට වෙන්නේ මොනවද වෙලා තියෙද්ද දන්නේ අපි වීඩියෝ බලද්දි මේ මෙතන මොකක් හරි 0.03යි කියලා මොකක් හරි තියෙනවා මේ මොකද්ද දන්නේ නැහැ අල්කොහොල්ද දන්නේ කමන්නේ ඇල්කොහොල් කියපු ගමන් ඒක ඉවර කරන්න හදන්නේ ඒකේ රස ගැන කිව්වොත් රස අඩුයි නේ නිකන් අර සැරයි නිකන් කාබනේටඩ් ගතිය අර මේවා ගතිය සෝඩා වගේ මේකට මම 5ක් විතර දෙන්න රසක් නෑ ලොකු නිකන් ඒක වෙන්න පුළුවන් මේ සීරෝ කියලා දාලා තියෙනවා සුගර් නැති හින්දා දන්නේ ඒ වුණාට ඇපල් රසකුත් ලොකුට නෑ ඒක හරි තව කැම જાති තියෙන්නේ දෙකයි එහෙනම් මේ ඔරියෝ කමුනේ බනානා එක තමයි ඒක ඔරිජිනල් ඔරියෝ වගේ සිග්නල් හරියට මං කන්න ඒක සිග්නල් ටිකක් මොකද සිග්නල් හවල එච්චරම අර අයිස්ක්‍රීම් එක තරම් අමාරු නෑ 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 රසයි කීයක් දෙන්න ලබන හතක් දෙනවා හතක් වර්ධයි කිය මොනස් නෑ හරි අය පහක් දෙනවා මේ කන්ටුවට අන්තිම එක ටික ඒක නම් කන්න පුළුවන් චොක්ලට් එක cheers මගේ කටේ ඔක්කොම නැත්නම් ඒකේ තියෙනවා පීනට් ඒක ලංකාවේ එකක් තියෙනවද කලබෙන එකක් කියන්න නෑ නෑ කැරමල් පීනට් චොක්ලට් ඔක්කොම තියෙන එකක් වගේ ඔව් මෙන්න කියලා මිනි දැන් ඊළඟට බනානා මේක කෙසෙල් ජූස් දන්නේ නැති දන්නේ ඔයාලා ගත්ත මෙයා සිලෙක්ට් කරේ ඔක මම ඩ්‍රින්ක්ස් ඔක්කොම සිලෙක්ට් කරේ අයියා oh my gosh නෑ වෙනේද දුන්නා කිරි වගේ නෑ කෙසෙල් ජූස් තමයි අඩිෂ රසක් නේද නෑ ඇත්තටම ඇම්බුම් ගෙඩියක් ජූස් කළා ලොකු ආටිෆිෂල් රසක් නෙමෙයි ආටිෆිෂල් රසක් එන්නේ ඒනට ඒක ටෙක්ස්චර් එක මට සෙට් වෙන්නේ නේද යප් කැමති නැති හින්දා වෙන්නේ නැති කැමති නැති කැමති කට්ටිය ගන්න ඕන බනන වලට නම් අපි කැමති ඒ වුණාට අර අපිට ඔළුවේ දිනන මේ කෙසෙල් ගෙඩියක් වෙන කරලා දන්නේ නැහැ කියන ඒක හින්දා දන්නේ
රසක් තියෙනවා. අයිසන් බනාන ෂේක් බනාන 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 හරි හරි. දැන් එහෙනම් කොෆි මේ ටික ඔක්කොම හදාගෙන එන්න ඕනේ. ඔන්න අපි ගෙනාපු කොෆිස් වලින් කොෆි වර්ග වලින් නේ වර්ග 4ක් හදලා තියෙනවා. ඒ 4 ටෙස්ට් කරන්න තමයි හදන්නේ. ඔව් අපි ඔක්කොම එක සැරේ හැදුනා එකක් ඔක්කොම එක සැරේ හැදුවොත් උතුරු ටික නිවෙනවා. අනිත් එක කෝෆි ගොඩක් එක සැරේ බොන්නත් බෑනේ. මේ ටිකත් බොන්න බෑ වගේ. පොඩ පොඩ තමයි හැදුවේ අපි රස බලන්න විතරයි. ඔව්. අපි හොඳම කියන්නම් කොෆිස් වලින්. ඊට කලින් කියනවා ඉස්සෙල්ලා බනාන එකට අපි රේටින්ග් එක දෙන්න බැරි වුණා. බැලුණා. කීයද දෙන්නේ? දෙන්න රස මතක නැහැ. රස මතක නැහැ. ඒකට මම කැමති නැහැ. කීයද? 7. මම එකක් දෙන්නේ 3. කැමති නැහැ. අපි කැමති නැහැ ඒකට. හරි. දැන් එහෙනම් ඔව්. අහන්නකෝ අපි එතකොට අරක වෙනවම කොෆිස් වලට වෙනම නෑ. ඔව් අපි එහෙම කරමු. අර වෙනමයි කොෆිස් වලට වෙනමයි රේටින්ග් කරමු. එතකොට අරකින් අපි කැමති මොකක්ද දෙන්නේ? අපි ගන්න. අපි කොෆිස් වලට ලක්ෂණ දෙනවා. මේ පැත්තෙන් නේද? ඒක. ඒක ඔයාලා. ඒක අර ආමන්ඩ්ස් එහෙම තියෙන. ඔව් ඒකේ මේ මේකේ තියෙන ආමන්ඩ් බෝල්නට් තාම ගන්න ඉන්න තරේ තියෙනවා. ආමන්ඩ්. ඕට්ස් එහෙම මේකයි. ඕට්ස් වගේ. ඔව් ඔයාලා මේ උදේට ස්මූති එකක්ද? ආ. අන්න ඒ වගේ රසක්. කැලිත් තියෙන ආමන්ඩ් කැලියක් තියෙනවනේ. රේටින්ග්ස් අතට දෙන්න පුළුවන්. ඔව්. මම ආසයි. ඔයා ඒක දාන්න. මම ආසයි. මේක කොෆි එකක් නේ. ඔව්. මේක කොෆි එකක් මොකද ඉස්සර නෑ. මේ උනට අපිට හදද්දි සුවඳ ආවම කොෆි සුවඳ. සුවඳයි ඒක. ගොඩක් සුවඳයි. ඔව් ඒක ස්ට්‍රෝං එස්ප්‍රෙසෝ මේකක් කියන්නේ. ඔයාට පිට වැඩි වෙයි. සුගර් මුකුත් නෑ තනිකර පිටයි. සුගර්ස් දාන්නේ. සුගර් දාන්න. සුගර් දාන්න. එන රසයිනේ. රසයි. සුගර් අපි දාන්න ඕන මේකට. මම දැම්මේ නෑ. සාමාන්‍යයෙන් අපිනේ සුගර් දාලා කොෆි බොන්නේ. සදායින් කැපිචිනෝ වගේනේ. ඒ කියන්නේ අර කැපිචිනෝ වගේ. ඒ කියන්නේ ඒක කොහොමද මිල්ක් කරගෙන තිබුණා. මික්ස් එක. රසයි. ඒක රසයි. මට ඒකට 9ක් දෙන්න. මම 8යි දෙන්නේ. 8ක් 9ක් 9ක් දෙන්න. මම 8. මම දැම්මේ. අනික දිවා තියෙන්නේ. chocolate. Rich chocolate. rich chocolate කියලා ඉතලා කියන්න පුළුවන්. අනිත් ඒවා කොරියන්. hot water කියලා ඉංග්‍රීසි වලින් කියනවා. මේක තමයි ඊළඟට අපි බොන්නේ. මයිල වගේ. ඔව්. නේද පැත්තෙන් දෙන්න. මයිල වගේ නේද? කොරියන් ක්‍රෑම වලට වඩා මේ ඩ්‍රින්ක්ස් රස ඒ කියන්නේ කොෆි වර්ග ඒව රසයි. කීය දෙනවද රේටින් එක? 9. මමත් ඒක රසක් දෙනවා. අපි අද මේ කොරියන් එකකින් රිමීන් එක ගැන මම ඔව් ඒ කියනවනේ. වෙරිද? නෑ මේකෙත් ආමඩ් තියෙනවා, කැෂූ තියෙනවා, පීනට් තියෙනවා. පීනට් අර මුංගට වගේ එකක් තියෙනවා. ඒකට කියන නමක් තියෙනවා බබා මේ මුංගට කිව්වද? හරි හරි ඒක තමයි අපි නම හොයාගන්න. තියෙනවා නේ? ඒ පීනට්. පීනට් වෙන. ඒක රසයි. මම ඒකට ගොඩක් ආසයි. මං ආසයි. මං එකට ආසයි guys. මං 10න් 10ක් දෙනවා ඒකට. මං අර ඔක්කොටම වඩා ආසයි මේකට. මට නම් දෙන්න පුළුවන්. අප්පිරින් නෑ බොන්නේ ඒක. අයයි. රසයි මේක හොඳ හරි. එහෙනම් ඊළඟ සෙට් එක.
අපි ඊළඟට බලන්න යන්න මෙන්න මේ කොෆි එක කොෆි එකක් නෙමෙයි ඒක නිකන් මේ ළමයින්ට තියෙන ඩ්‍රින්ක් ඔව්. එකක් වගේනේ. රෝස් පාට ස්ට්‍රෝබෙරි මොනවා ස්ට්‍රෝබෙරි වගේ මොකක් හරි ඊට පස්සේ අර කාටුන් කැරක්ටර් දෙකක් වගේ නිකන් තියෙනවා පැකේජින් එක දැක්කම පොඩි බබාලට තියෙන එකක් තමයි මම හිතන්නේ. ඔව් පොඩි ළමයිට තියෙන එක තමයි. ඒකේ සුවඳත් පොඩ්ඩක් අමුතුයි. අම්මෝ පැණි රස. පොඩි අමාරු. ළමයින්ට මේවා දුන්නොත් එම නජුගය දෙනවනේ අම්මෝ. පොඩි බබාලා ආසයව වෙන්නේ ඒක. අමාරුයි පොඩ්ඩක්. පැණි රස වැඩි. ඔව්. රසය වුණා නැහැ පැණි පැන් රස රස වැඩි. මම මේකට දෙන්නේ 4යි. වැඩි. ඊළඟට මේක ඊළඟ කොෆි එක. ඔව් මෙන්න මේ කොපි එකට තමයි ඊළඟ අපිට බලන්න තියෙන්නේ. ඒකත් ඉක්මනට බලමුනේ. ඔව් බලන්න. කොෆි සමයි. ඒ ඩ්‍රින්ක් එක අර ආටිෆිෂල් රසක් ඉන්නෙත් නැහැ. හරිම රසයි නේ. තිත්තේද? අරක තරම් තිත්ත නැහැ. මේක මං හිතන්නේ මිල්ක් කන්ටෙන්ට් එක වැඩි නේ. ඒක කටක් වගේ දෙන්න පුළුවන් මට. හත්තක් දෙන්න පුළුවන්. ඊළඟටත් තියෙන්නේ පොඩි බබාලට තියෙන එකක් තමයි. ඒ පැන් රස දැන්. ඔව්. බැලු බැලමන්න චොක්ලට් වගේ. නේ? දැන් අපි දැන් මත් වෙලා වගේ සීන් එකක ඉන්නේ. වීඩියෝ එකක් දැන් ගොඩක් දික් වෙලා තියෙනවා. මේක පැණි රස වැඩි නැත්නම් අර අමුතු මේව එකක් එන්නේ රසක් එන්නේ ඒ උනේ පැණි රස වැඩි ඒකේ. පැණි රසයි කියන්නේ ඒක දිග ඒක- ඇලෙන්න ඔව්. පැණි රසයි. ඒක 4ක්. චොක්ලට් මොනවද? චොක්ලට් අනේ මම. චොක්ලට් එකක් තමයි මම හිතන්නේ. 4ක් වගේ ලකුණු දෙන්න. ඒකේ වෙන කිසිම රසක් එන්නේ නැහැ පැණි රස විතරයි. ඔව්. චොක්ලට් මොනවද කියලා හිතා ගන්න බැහැ. ඊළඟට තියෙන කොෆි එක ගන්න. අන්තිම එක. අර ගාව දෙයක් තරයි. පිටත් කියලා කියන්නේ. අර තරන්න. අර තමයි. ඒ වුණත් පිට. එයා ඒකට කැමති. කොෆි නම් එයා තමයි. මේකට රේටින් කරන්නේ නෑ. ඒ රෙඩ් මේකට නේ ඔව් මේකට රේටින් එකක් දුන්නේ නෑ. 4ක් වගේ නේ. ඔව්, ඒක කොහොම ඒක 4ක් කැමති වගේ. නෑ. හරි. අපි අන්තිම කොෆි එකට කීයක් දෙනවද? අන්තිම කොෆි එකට මම දෙනවා 8ක්. මට 8ක් විතර ඒක දෙන්න පුළුවන්. ඔව්. එතන මම කැමති වුණේ වැඩිපුරම කැමති වුණේ අර මේ පීනට්ස් ඊට පස්සේ ආමන්ඩ් තියෙන ඩ්‍රින්ක් එකට. හ්ම්. මම 9ක් දුන්නේ ඒකට. ඔයා එහෙම දුන්නේ නැහැ ඒකට ඔක්කොම 8 දුන්නේ ඈ. ඔව් ඒ 8ට මම වැඩියෙන්ම කැමති අර පළවෙනිට තිබෙ ටික්ස් කොෆි එක. ආ. ඒකට තමයි මම ආස වෙන්නේ. ඒක තමයි ඩ්‍රින්ක්ස් වලින් හොඳම මට කියන්නේ හොට් ඩ්‍රින්ක්ස් වලින්. ඊට පස්සේ එතකොට අපි මුලින්ම මේ ගත්ත ස්නැක්ස් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් ඒ ටිකෙන් කැමතිනේ මොකටද? මම අර- ගොඩක් කැමති වුණේ චයිනීස් එකද? චයිනීස් එකට. කොරියන් ඔව්. වගේ. කොරියන් ඒවකින් මං ආස අර අන්තිමට කාපු මේක පොඩි චොක්ලට් පීනට් බාර් එකක් වගේ ඔව්. චෝටි එකක්. ඔයාලට try කරන්න පුළුවන්. ඔයාට මොකද? මමත් මයිතන මට අපිට අතර මුලින්ම කාරේ මොකක්ද ඕකේ එක අන්න ඒක හොඳයි කියලා මට හිතෙනවා. කොරියන් මම හිතන විදිහට කොරියන් කෑම වලින් රාමෙන් ඇත්තටම ඔව් රාමෙන් එක අපි වෙනම රාමෙන් වීඩියෝ එකක් වෙනම තියෙනවා. ගේන්න. ඒක දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න තියාගෙන වීඩියෝ එක රාමෙන් බලන්න වීඩියෝ පුළුවන්. එක ගේන ඒ වුණාට ඒ ඇස්සේ මම නම් කියන කොෆි තමා ඔව් කොරියන් වල රස මේ වීඩියෝ එක හොඳයි නේ ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් අපිට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් ඔව්, දාන්න අනිවාර්යෙන් අපිට. කමෙන්ට් එක අපි ආසාවෙන් කියනවා ඔයගොල්ලෝ දාන කමෙන්ට් එක. ඔව්. එහෙනම් අපිට ඒ කමෙන්ට් එක හරි වටිනවා. අපි ආදරණීය කමෙන්ට් එක ඉක්තු කරන්න කියලා ඉල්ලනවා. ඔයාලත් ඒත් එක්කම මොන හරි කාලා තියෙනවා නම් කොරියන් ඔව්, වල ඒක තමයි ඊට කියන්නේ. වඩා වෙනස් ඒව නේද? ඔයගොල්ලෝ මේ අපි try කරපු ඒවා කාලා තියෙනවා. හරි නැත්නම් මෙතන තිබ්බේ නැති අපිට කාලා බලන්න ඕනේ. මේ කොරියන් කිව්වොත් මේක කාලා බලන්න ඕනේ වගේ තියෙන ඒවා තියෙනවානේ නේ. අන්න ඒ කෑම ඉන්න අපිට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකකින් දාන්න. තව ඊළඟට ඉස්සරහට අපිට මේ වීඩියෝ කරන්න කියලා ඔයගොල්ලෝ සජෙස්ට් කරනවා නම් ඒවත් කමෙන්ට් එකකින් දාන්න. ඒවා කියන්නේ තව වෙනමම දේවල් තියෙනවා මේ කියන්නේ යන්න කැමති තැන් ඒ වගේ ඔයගොල්ලන්ගේ සජෙෂන්ස් දෙන්න අපි ඒකට ඒවා try කරලා බලන්න අපිත් ආසයි එහෙම කරලා බලන්න. එහෙනම් ආයේ ඊළඟ ලස්සන වීඩියෝ එකකින් එන්න නේද? ඔව් අනිවාර්යෙන් එන්න. අනිවාර්යෙන් එනවා. අපි අනිත් වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම අපි ලස්සන තැන් වලට ගිහින් තියෙනවා. අපි travel කරපු තැන් තියෙනවා. ඒවයි බලන්න පුළුවන් ඔයාලට අපේ වීඩියෝ. ඒ වගේම ඊළඟට එන්න තියෙන වීඩියෝස් බලන්න පුළුවන්. අපිට subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්ම ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ ලස්සන වීඩියෝ එකකින්
කියන්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕන. බයි.